වූ ලෝකේ පුදුම වූ හැකියාවන්ගෙන් යුක්ත මිනිස්සු අතිවිශාල වශයෙන් ඉන්නවා. ඉතින් මේ පුදුම වූ මිනිස්සුන් අතරේ විවිධ වූ දේවල් විවිධ විදිහට කරන්න පුළුවන් මිනිස්සුත් බොහෝ සෙයින් ඉන්නවා. ඉතින් අද අපේ මැදිරියටත් සුවිශේෂී චරිතයක් ඇවිල්ලා ඉන්නවා. ඔහු ගැන වචන කිහිපයක් සඳහන් කරනවා නම් ඔහු ලෝකේ රටවල් ගණනාවක සංචාරය කරමින් බොහොම පරිණත දැනුමක් එක්ක තමයි අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ. ඔහුගේ දක්ෂතාවය පෙන්වන්නට. ඉතින් අපි අයිබෝන් කියව ඔබව අපේ වැඩසටහන සඳහා පිළිගනු ලබනවා. අපි දන්නවා ඔබට සුවිශේෂී වූ හැකියාවක් තිබෙනවා විවිධ වූ රිද්ම යටතේ ගීත ගායනා කරන්නට. ඉතින් අපි සූදානම් සුවිශේෂී වූ ගීතයක් ඔබේ දක්ෂතාවය පෙන්වන්නට තෝරා ගන්නට. ඉතින් අපි තෝරගත්තේ මෙන්න මේ ගීතය. ඉතින් මෙන්න මේ ගීතය අපි දන්නවා ඔබට විවිධ වූ රිද්මයන් යටතේ ගායනා කිරීමට දක්ෂතාවයක් තිබෙනවා. සූදානම් ඔබේ දක්ෂතාවයට අවස්ථාවක් ලබා දෙන්න. බොහොම ස්තුතියි සමහර මල්ලි. මම මුලින්ම මේ යසු ගීතය මම ඉන්දියාවේ සංචාරය කරද්දී අපේ වගේ මෙහෙත් මේ තොරන් සම්ප්‍රදාය තියෙනවා. අන්නේ තොරණක් ළඟ මෙන්න මේ ගීතය මෙන්න මේ විදිහට ඇහෙනවා. देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे दिल चैना प्यार को कया दिल चैना प्यार को कया. හොඳයි දෙන ඉන්දියාවේ තොරණක් අභියසදී ওই විදිහට ඒ ගීතය ගායනා කරන ඔබට දැක ගන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම අපි දන්නවා ඔබට තවත් ලෝකේ රටවල් ගණනාවක අත්දැකීම් තියෙනවා. ඉතින් අපි ඒ අත්දැකීමුත් එක්ක තවත් රිද්මයකින් මේ ගීතය ඉදිරිපත් කරලා බලමු. දැන් මේ ගීතය අපේ ශ්‍රී ලංකාවේ ගායකයෝ කිහිප දෙනෙක් ඒ රටට ගියාම එහිදී ගායනයක් ඉදිරිපත් කරන්න කිව්වහම ඒ මිනිසුන්ගේ හිතවලටත් මේ ගීතය දැනෙන්න ඕන. දැන් අපේ මේ වගේ ගායකයෙක් ගිහිල්ලා ගීතයක් ගායනා කරන්න කිව්වහම මෙන්න මේ ගීතය අපූර්වට යොදාගෙන තියෙනවා. අපි බලමු කොහොමද මේ ගීතය ගායනා කරේ කියලා. देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैना दिल को क्या बेचैना दिल को क्या बेचैना दिल को क्या. ඒ එක ගායකෙක්. තවත් ගායකෙක් මේ ගීතය මෙන්න මේ විදිහට ගායනා කරනවා. देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैना दिल को कयार. क्या करते बेचैना दिल को कयार. ඒ විදිහට ගායනා කරලා තිනවා. සමරේ and සමරේ. හොඳයි ඉතින් ගායකයින් කිහිප දෙනෙකුගේම රිද්මයන් යටතේ ඔබ බොහොම අපූර්වට මේ ගීතය ඉදිරිපත් කළා. ඉතින් අපි දන්නවා ඔබට තවත් මේ ගායකයින් විදිහට මේ ගීතය ගායනා කිරීමේ හැකියාව තියෙනවා ගායකයින්ගේ රිද්මයන් යටතේ. අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නට සූදානම්. ඔව් සමහරවිට මම තවත් ඒ වගේ ගායකයෙක් ඉන්දියාවට ගිහින් පෙළාවක වගේ අවස්ථාවක් දුන්නාම ඒත් හින්දි ගීතයක් ගායනා කරනවා ශ්‍රී ලංකාවේ ඒ ගායන ස්වරූපෙට. අපි බලමු කොහොමද ඒ ගීතය ගායනා කරන්න කියලා. හොඳයි ඔබට අවස්ථාව තිබෙනවා. देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैना दिल को क्या. අන්න ඒ විදිහට ගායනා කරනවා. අනිවාර්යයෙන්ම දැන් ඔබේ ඔය ගායනා කිරීම අහගෙන ඉඳි මටත් හිතෙනවා පොඩ්ඩක් මේ ගීතයක් ගායනා කරලා බැලුවොත් කොහොමද කියලා. කමක් නැහැ. ඉතින් මට නම් ගීත ගායනා කරන්න බෑ. හැබැයි මම දන්නවා
ඔබට පුළුවන් මේ රටේ තිබෙන මේ විවිධ වූ ප්‍රදේශවලට අනන්‍ය වෙච්ච විදිහට එහෙම නැත්නම් විවිධ වූ වයස් සීමාවන් වලට අනන්‍ය වෙච්ච විදිහට මේ ගීතය ගායනා කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි මේ ගීතයම ඒ විදිහට ගායනා කරලා බලමුද? ඔව් සමහර මල්ලි එතකොට මට මතක් වුණා මේ ආදිවාසී. අනිවාර්යයෙන්. මෙහි වගේම ආදිවාසීන් ඉන්දියාවෙත් ඉන්නවා. දැන් අන්න එහි ආදිවාසීන් මේ ගීතය ගායනා කරොත් අපි බලමු කොහොමද මේ ගීතය ගායනා කරන්න කියලා. देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैना दिल को कया बेचैना दिल को कया hey! අන්න ඒ විදිහට ගායනා කරයි. හොඳයි. ඉතින් ඒ වගේම දැන් මේ ඇත්තටම අපේ කාලේ අපේ මුතුන් මිත්තෝ මේ විඩාව වෙහෙස මහන්සිය නිවා ගන්න මේ පැල්කවි බොහොම ලස්සනට ගායනා කරා. ඔබට පුළුවන්ද පැල්කවි ස්වරූපේනොත් අපිට මේ ගීතය ගායනා කරලා පෙන්වන්න? ඔව් මෙහෙ විතරක් නෙවෙයි ඔය පැල් තියෙන්නේ මෙහෙත් ගොවිතැන් කරනවා එහෙත් ගොවිතැන් කරනවා. අනිවාර්යයෙන්. එහෙ ධාන්‍ය වර්ග වගා කරනවා මෙහෙත්. දැන් මෙහෙ වගේ එහෙත් ඔය සහෝදරයෝ දෙන්නෙක් අපි බලමු මෙන්න මේ ගීතය පාළුව කාන්සි නැති කරගන්න කිව්වොත් කොහොමද ගායනා කරන්න කියලා. ඔන්න මේ පැලෙන් එහා පැලට මෙන්න මේ විදිහට ගායනා කරනවා. देखा है पहली बार साजन की आंखों में प्यार ඔන්න එතකොට එහා පැලෙන් මේ පැත්තට කියනවා अब जाके आया मेरे बेचैना दिल को क्या ඒ විදිහට තමයි ගායනා කරොත් ගායනා කරන්නේ. ඔව් දැන් ඒ වගේම මේ දරුණැලවිල්ලක් කියන විදිහට මේ ගීතේ කිව්වොත් කොයි විදිහටද කියන්නේ? ඔව් දරුණැලවිලි කිව්වහම ඒත් එහෙමනේ. එහෙත් දරුණ අලවන්න ඕනේ. එහෙ දරුණ අලවද්දිත් ඒ ගායනා අතරමැදට මෙන්න මේ දේකා හේ පෙහෙලි බා කියන ගානේ යොදා ගත්තොත් මෙන්න මේ විදිහට ගායනා කරන්න පුළුවන්. देखा है पहली बार साजन की आँखों में प्यार अब जाके आया मेरे बेचैना दिल को क्या. හොඳයි සබවින්ම ඔබ නම් දක්ෂයෙක්. ඉතින් බොහෝ දෙනෙක් කැමති දෙයක් තමයි මේ කාවඩි කියන්නේ නේද? මම හිතන්නේ ඔබත් කැමති ඇති මාත් කැමති ඇති මේක බලන අපේ ප්‍රේක්ෂක ජනතාවත් බොහෝ සෙයින්ම මේ කාවඩි වලට ආදරය කරන ජනතාවක් වෙන්න ඇති. කාවඩි නටද්දි මේ ගීතය කිව්වොත් මේ ගීතය ඇත්තටම යොදා ගන්න පුළුවන්. මම මේක ගායනා කරන්න ඒ වගේ මේක ට්‍රම්පට් එකත් වාදනය කරලා ලස්සනයි. මම ඒකත් අකට පොඩ්ඩක් යොදාගෙන පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ ගීතය යොදා ගන්න පුළුවන් කාවඩි ගීතයක් විදිහට. देखा है पहली बार साजन के आंखों में प्यार अब जाके आया मेरे बेचैना दिल को क्या. देखा है पहली बार साजन की आंखों में प्यार